Ivan. Unedited. Present by Seyrak Ubesinghe. මගේ YouTube නාලිකාවට අදත් මම ඔබ සාදරයෙන් පිළිගන්නවා. විශේෂයෙන්ම දැන් ඉතින් මාත් එක්ක එකතු වෙන ප්‍රජාව වැඩි වෙමින් පවතින තමයි මට හැමදාම දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක සතුටක්. දීර්ඝ කාලයක් රටේ සංනිවේදකයෙක් විදිහට රූපවාහිනී මාධ්‍ය, ගුවන්විදුලි මාධ්‍ය, ප්‍රාසංගික වේදිකාව හැම උත්සව අවස්ථාවකම නිවේදකයෙක් ලෙස කටයුතු කරද්දී මට ගොඩක් අත්දැකීම් ලැබුණා. විශේෂයෙන් රාජ්‍ය උත්සව වේවා මේ කුඩ දේවල් විවෘත කිරීම අවස්ථාවන් ඒව ගොඩක් කරා. මම දැක්ක මේ දරුවන්ගේ පාඩම් මාලාවේ තියෙන මාතෘකා යටතේ තව සුවිශේෂී මාතෘකාවක්. ඒ තමයි ආගමික උත්සවයක් පිළිබඳ නිවේදන කටයුතු කරන එක. ආගමික උත්සව කියලා ගත්තාම අපිට විවිධ අවස්ථාවන් තියෙනවා. අපි විහාරස්ථානයක උත්සවයක් වෙන්න පුළුවන්. ඒකෙදී සමහරක් වෙලාවට මහා නායක පදවි ප්‍රාප්තියක් වෙන්න පුළුවන්. නැත්නම් උපසම්පදා උළෙලක් වෙන්න පුළුවන්. නැත්නම් පෙරහැරක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විහාරස්ථානයේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයක් සඳහා ආරාධනා කරන්න වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ධර්මදේශනයක් සඳහා ආරාධනා කරන්න වෙන්න පුළුවන්. විවිධ අවස්ථාවන් වෙන්න පුළුවන්. එතකොට අපිට තියෙනවා ඒ පිළිබඳව විහාරස්ථානයේ පිළිබඳව තුරුතුරු සොයා ගන්න ගොඩක්. අපි කියමු ධර්මදේශනයක් කියලා උදාහරණයක් ගමු. ධර්මදේශනයක් නම් ඒ ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනේ පවත්වන ස්වාමීන් වහන්සේගේ විස්තර අපි හොයාගන්නට ඕනේ. මොකක්ද අරමුණ මේ ධර්මදේශනේ පවත්වන්නේ? එතකොට පුරපසළොස්වක පොය දවසක් නම් මොකක්ද ඒ පොය? ඒ වගේ දේවල් ගැන අපි තොරතුරු හොයාගත්තාම අපිට ලේසි. හැබැයි ධර්මදේශනයකට පෙර කරන නිවේදනයකදී අපි ඉතා කෙටියෙන් නිවේදනය කරන්න ඕනේ. හේතුව සදහැවතුන් නැත්තම් සිල්ලැත්තෝ බලාගෙන ඉන්නවා ඉක්මනින්ම ධර්මදේශනය ශ්‍රවණය කරන්න. ශ්‍රද්ධා සම්පන්නවනේ පොයි දවසේ පෙරවස් සමාදන් වෙන්නේ. ඒ නිසා. එතකොට මේ අපි මෙහෙම හිතමු. ඔන්න දැන් මම ඒ වගේ නිවේදනයක් කරනවා. ඒ නිවේදනය මම කරන්නේ වාරණ රජමහා විහාරයේ ඉඳලා. පටන් ගමු දෙන කරන විදිය. ඔව්. මම දැන් රැඳී සිටින්නේ වාරණ රජමහා විහාරයේ ධර්මශාලාව තුල. මේ වෙනකොට තථාගත අමාමෑණියන් වහන්සේගේ තෙමඟුල සමරමින් විශාල උවසයන් ප්‍රමාණයක් පෙරවස් සමාදන් වී රැඳී සිටින ආකාරය අපට දකින්නට පුළුවන්. විශේෂයෙන්ම සසරේ දුක අඩු කරගන්නට අපි නිවන් අවබෝධ කරගන්නට මේ උතුම් වෙසක් පොහොය දවසේ මේ ආකාරයේ රේඛ රාශී වෙන්නේ. බුදුන් වහන්සේගේ ධර්මදේශනයට අනුවම ඒ දේශනාවේ සඳහන් වෙනවා සන්තුෂ්ටි පරමං ධනං කියලා. සතුට පරම ධනය කරගන්නට කියලා. අපි නිවන අවබෝධ කර ගැනීම සඳහා මේ බුද්ධ දර්ශනය බොහෝ සෙයින්ම ඇසුරු කරනවා. ඒ ඇසුරු නිසුරු කිරීම තුළ අපි ගොඩක් අපේ ජීවිතය යහමගින් යහපත් ආකාරයට සකසා ගන්නට උත්සාහ කරනවා, විරවෑයම් කරනවා. අද අපි ධර්මදේශනය සඳහා දැන් යොමු. මේ ධර්මදේශනය සඳහා සංවිධානයේ සහ අනුග්‍රහක සහයෝගය නැත්නම් පින්බර දායකත්වය, බැතිබර දායකත්වය අපට ලබා දෙන්නේ ශ්‍රී ලංකා එලිමහන් ප්‍රසංග වේදිකා නිවේදක සංසදය. මේ එලිමහන් ප්‍රසංග වේදිකා නිවේදක සංසදයේ 2026 අවුරුද්දේ පළමුවෙනි ආගමික වැඩසටහන ලෙස තමයි මේ ධර්මදේශනයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන්නේ. ඒ අනුව ඔවුන් විසින් ආරාධනය කර තිබෙනවා අද ධර්මදේශනයේ පැවැත්වීම සඳහා වේයන්ගොඩ එළුවාපිටිය රජමහා විහාරයේ සමාවෙන්න වේයන්ගොඩ එළුවාපිටිය ඉසිපතනාරාම විහාරවාසී විචිත්‍ර ධර්ම කතික පූජ්‍යපාද ගිරාදුරු කෝට්ටේ විජිතවංශ හිමිපාණන්. අපි එහෙමනම් උන්වහන්සේට ගෞරව නමස්කාර පූර්වකව ආරාධනය කරමු. සදහවත් ඔබගේ සිත් සතන් ධර්මාවබෝධයෙන්ම තවදුරටත් සනහලන ලෙස පින්වත් ඔබ හැමෝම සාදුනාදයක් දී අපේ ස්වාමින් වහන්සේ පිළිගනිමු. තව විස්තර කියන්න පුළුවන්. මම මේ වීඩියෝ දිග වෙන හින්දා කෙටියෙන් කිව්වේ. දැන් මටත් වැරදුනානේ.
මට වාරණාජ මහා විහාරයේ ඔළුවේ තිබ්බ හින්දා ඉසිපතනාරාම විහාරය කියන එක කියාගන්න බැරි වුණා එකපාරට. මම මේ වීඩියෝ කරන්නේ අන්එඩිටඩ් නේ. ඔක මට එඩිට් කරලා හරියට හදලා කියන්න පුළුවන්. හැබැයි වර්ධින දේ එසැනින් හදාගෙන කියන එක තමයි ඔබේ දක්ෂතාවය. සංනිවේදකයාගේ දක්ෂතාවය. මොකද සජීවී බව අනිවාර්යෙන්ම අපි ආරක්ෂා කරගන්නට ඕනේ. තේරුණා නේද? අදට වීඩියෝ මම හිතන්නේ ඇති. දැන් මේ ධර්මදේශන අවසානයේදී බොහෝ වෙලාවට මම අහලා තියෙනවා අපේ ස්වාමීන් වහන්සේට ස්තුතියි කියලා. ඒ ස්තුතියි කියන වචනයට වැඩිය ස්වාමීන් වහන්සේ නමකට අපි මේ වචනේ පාවිච්චි කරලා හොඳයි. අද ධර්මදේශනාව සිදු කළ පූජ්‍යපාද ගිරාදුරු කෝට්ටේ විජිතවංශ හිමිපාණන් වහන්සේට අප හැමගේ කෘතවේදීත්වය අපි පළ කරමු. එහෙම කියලා අපිට සමාප්තිය කරන්න පුළුවන්. මට වීඩියෝ එකක් කරගන්න දෙන්නේ මෙන්න මෙයා. පේනවනේ? ළඟට ඇවිල්ලා එයා අහනවා මේ කොහොමද මේ වැඩ කරන්නේ කියලා. මෙයා තමයි මගේ සුරතලා. මේ ලයිකා. එවනම් ආයිබෝන්. අපි ආයෙත් වෙලාවක හමු වෙමු තවත් වීඩියෝකින්. ජය ශ්‍රී